දැන් ඔයා අර අපිට කලින් දීපු ටොක්ස් දැන් තියෙයිද කියලා බලමුකෝ. එහෙනම් බොස් අපි මෙයාගේ ඇඳුම් ගලවනවා. එහෙනම් රෙඩි වෙන්න. ඇඳුම් ගලවන්න. අඩෝ පා. අපි බියා නෝරිලාය මාත්‍යා මෙයාගේ මේ සිරුට්ටු කකුල් දෙක අල්ලගන්න. අදාරම බල වැරද්දක් කරන්නේ අදාරම. කට පරිප්පු දෙනවා දැනගන්න හරිද? මරණයක මරණ සතිය. මම ඉන්න බලන්න. අඩෝ. දෙන්න ඉන්නේ. ෂා බලන්න මෙයාගේ ලස්සන ඈ. So beautiful, so elegant, just looking like මොකද මේක ඉන්දියන් එකේ යතිනේ රයිනේ ඈ කොහොමද මොනවද කරන්නේ? කරන්න යන්නේ ඔයාගේ බිසවුන් වහන්සේට සනීප රැතින් කෝල් එකක් ගන්න යන්නේ මේ කෝල් එකට මු කට ඇරියොත් බාධාවක් වහලා දාන්න හරිද නානෝ වහන්න කට මාසි ආ කියන්නේ කට තමයි මාත්‍යගේ ඉන්නේ ටීටිය. හරි නානගේ කට ක්ලෝස් කරා. ඕනුරන් කියන්න. හෙලෝ මැඩම් මම කතා කරන්නේ නුරාන් සොයනන් නෙමෙයි. කවුද කතා කරන්නේ? මේ මැඩම් අපේ නුරාන් සොයට පොඩි කරදරයක් වෙලා තියෙනවා. ඒකයි මම මේවට කියන්නේ. මොකද වෙලා තියෙන්නේ? යරි මැඩම් ඔයාලා නිකන් මේ ලොකු විස්තර වැඩක් නැහැනේ ඈ. අපි කියන තැනට ඔයා තනියම එන්නකෝ. තනියම එන්න ඕන. දන්නේ නැද්ද ඉතින් නුරාන් පොස්ට කොච්චර හිතුවත් දාන්න නැහැනේ මැඩම් විහිං ලෙඩ දා ගන්නවනේ ඈ. කවුද කතා කරන්නේ? මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මොකද්ද කියලා මැඩම්ට බලන්න ඕනද? බලන්න නේ මං මැඩම්ට අහන්න දෙන්න. බලන්නකෝ මම මේ එළියට ඇවිල්ලා කතා කරන්නේ ඇතුලේ කොහොමද සද්ද කියලා. නුරාන් හෙලෝ. වුණා නේද මැඩම්? මම මේ එළියේ ඉඳලා කතා කරන්නේ. එළියට කොහොම සද්ද ඇහෙනවා නම් ඇතුලේ යා කොච්චර දුක් විඳින නැද්ද නේද? ඈ ඒ නිසා දැන් අපේ එක්කෙනෙක්ට කියලා මං ඔයාට පාර කියවනවා. ඊට පස්සේ ඔයා තනියම එන්න. හරි? අනේ මොකද වෙලා තියෙන්නේ කියන්නකෝ ප්ලීස්. අමුසර මිනිහා ඕන්න නම් දැන් අපේ එක්කෙනෙක් පාර කියයි.